ඔයා දන්නවද? ක්‍රිස්ටොෆර් නෝලන්ගේ ඉන්සෙප්ෂන් චිත්‍රපටය කියන්නේ නිකම්ම බලලා අමතක කරන කතාවක් නෙවෙයි කියලා. ඒක හරියට විසඳන්න අමාරු මනෝවිද්‍යාත්මක ප්‍රහේලිකාවක් වගේ. අද මම යන්නේ මේ සුවිශේෂී චිත්‍රපටයේ පිටුපස තියෙන ඔයා මීට කලින් අහලා නැති පුදුම හිතන රහස් කිහිපයක් ගැනයි. මුලින්ම අපි බලමු මේ චිත්‍රපටයේ මූලික කතාව මොකක්ද කියලා. මෙහි ප්‍රධාන සංකල්පය වෙන්නේ ඩ්‍රීම් ස්ටීලිං. එහෙමත් නැත්නම් සිහින මගින් රහස් තොරතුරු සොරකම් කිරීමයි. මිනිස්සු නිදාගෙන ඉන්න වෙලාවට ඔවුන්ගේ යටිසිතට ඇතුළු වෙලා තොරතුරු ලබා ගන්නා මේ තාක්ෂණය එක්ස්ට්‍රැක්ෂන් කියලා හඳුන්වනවා. නමුත් මේ චිත්‍රපටයේ නම වන ඉන්සෙප්ෂන් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ කෙනෙක්ගේ මනසට අලුත් අදහසක් ඇතුළු කරලා ඒක ඔහු විසින්ම හිතාගත් එකක් කියලා ඒත්තු ගැන්වීමයි. මේක ඊටමත් සංකීර්ණ වගේම භයානක වැඩක්. සිහින ස්තර. මේ කතාව ගලාගෙන යන්නේ එකිනෙකට සම්බන්ධ සිහින ස්තර කිහිපයකට හරහායි. පළමු ස්තරය නගරයක් ඇතුලේ සිදුවන සිහිනයක්. දෙවන ස්තරය හෝටලයක් ඇතුලේ සිදුවන සිහිනයක්. තෙවන ස්තරය හිමෙන් වෙසුණු බලකොටුවක් ඇතුලේ සිදුවන සිහිනයක්. මේ හැම දෙයකම වඩා ගැඹුරු සහ භයානකම තැන තමයි ලිම්බෝ කියලා කියන්නේ. ඒක සිහින ලෝකේ අතරමං වෙන්න පුරුවන් ගැඹුරුම තත්වයයි. ඔයා දන්නවද චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතවල නම්වල මුල් අකුරු එකතු කළාම හැදෙන වචනය? ඩම්, රොබර්ට්, ඒම්ස්, ඇරියඩ්න, මල් සහ සයිටෝ. මේ අකුරු ටික එකතු කළාම ලැබෙන්නේ DREAMS. එහෙමත් නැත්නම් සිහින කියන වචනයයි. ඒ වගේම මේ චිත්‍රපටයේ කාලය ගෙවෙන විදිහ ගැන පුදුම හිතෙන ගණිතයක් තියෙනවා. සිහින ස්තරයෙන් ස්තරයට යද්දී කාලය 20 ගුණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ සැබෑ ලෝකයේ තත්පර 5ක් කියන්නේ පළමු සිහින ස්තරේ මිනිත්තු 1යි තත්පර 7 තරම් කාලයක්. සංගීතය ගැන කිව්වොත් හෑන්ස් සිමර් විසින් නිර්මාණය කළ සංගීතය මේ කුතුහලය තවත් වැඩි කරනවා. ඔයා දන්නවද එහි ඇහෙන ෆ්‍රාන්ස් ගීතය හෙමින් වාදනය කළාම ලැබෙන්නේ මේ චිත්‍රපටයේ ප්‍රධාන සංගීත තේමාව බව. ඒ වගේම මෙහි එන හෝටල් සටන් දර්ශනයේ වැනි දේවල් රූගත කලේ පරිගණක තාක්ෂණයේ වෙනුවට ඇත්තටම කැරකෙන විශාල යන්ත්‍ර භාවිත කරලා. මෙහි එන තවත් වැදගත් වචන කිහිපයක් තමයි ටෝටම් සහ ද කික්. ටෝටම් එකක් කියන්නේ Taman ඉන්නේ සැබෑ ලෝකයේද කියලා දැනගන්න පාවිච්චි කරන උපකරණයක්. ද කික් කියන්නේ සිහිනෙන් අවදි වෙන්න දෙන කම්පනයයි. චිත්‍රපටයේ අවසානයේ කොබ්ගේ බොම්බරය කැරකෙමින්ම තිබියදීම ඔහු Tamanගේ දරුවන් ළඟට යනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔහුට සැබෑ ලෝකයේද සිහිනයක්ද කියන එකට වඩා Tamanගේ දරුවන් වටිනා බවයි. ඉතින් යාළුවනි මේ වගේ පුදුම හිතෙන සිනමා තොරතුරු තවත් දැනගන්න ඔයා කැමතිද? එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක්.